නේවාසික රෝගියෙකුට අධික බිලක් නිකුත් කළ ආසිරි පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලය අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබෙනවා. නාරාහෙම්පිට පිහිටි ආසිරි පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලය අත්අඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා. මෙම නියෝගය ලබා දුන්නේ රෝහල් නේවාසිකයෙකු අධික මිලට ඖෂධ ලබා දී තිබෙන නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී සිටිය යුතු අවස්ථාවට අදාළ අධ්‍යක්ෂකවරුන් නොපැමිණීම හේතුවෙන් ආසිරි රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂකයෙකු ලෙස කටයුතු කරන ජනප්‍රිය ව්‍යාපාරික අශෝක පත්‍රගේ වන අතර ඔහු ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන් 7 දෙනෙකු මෙම නියෝගයට ලක්ව තිබෙනවා. පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම මෙනවිය සහ අසාධාරණයට පත් වූ සනත් කුමාර අතුකෝරළ මහතා වෙනුවෙන් නීතිඥ රංජිත් හීලගේ මහතා ඉදිරිපත් කර ඉල්ලීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය වරන්තු නිකුත් කිරීමට තීරණය කරනු ලැබුවා. ඉදිරිපත් කර ඇති නඩුවේදී නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන බවත් පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂකවරුන්ටද නීතියට එරෙහිව උඩින් නැති බවත් අධිකරණය අවධාරණය කරනු ලැබුවා. එයට හේතුපාදක වී ඇති කරුණු මුහුද පොතේ සැලවී තිබුණේ මෙලෙසින්. මේ ළඟදී මගේ යාළුවෙකුට ස්ට්‍රෝක් එකක් ආවා. පැය 4-3කට කමන පාලයකට පෙර ඔහුව රෝහල් රැගෙන ගියා. එහිදී පරීක්ෂණ කරලා බලපුවාම කුඩා මොළයේ ස්ට්‍රෝක් එකක් ඒවා. බෙහෙත් දුන්නා, ටිකට් කැපුවා. කිසිදු ඉන්ජෙක්ෂන් එකක් ගැහුවේ නැහැ. නමුත් තවත් කැරකැල්ල නිසා මොළේ සම්බන්ධ ලොකුම දොස්තර කොලීජියට පෞද්ගලික ලෝහරකට චැනල් කරා. ඒකටත් ඒ සුප්‍රසිද්ධ වෛද්‍යවරයා රුපියල් 5000කට වැඩිය චාර්ජ් කළා. ඊට පස්සේ එයා පරීක්ෂා කරලා කිව්වා ස්පිරිතාලේ දත්ත අනුව මේක කුඩා මොළයේ ස්ට්‍රෝක් එකක් කියලා. ඒවාට විවිධ පරීක්ෂණ කරන්න දුන්නා. ඒවා කරන්නත් ලක්ෂ 2කට ආසන්න මුදලක් යනවා කිව්වා. එතෙක් නැවත ඉක්මනට ලෙඩේ වැඩි වෙන්න පුළුවන් කියලා අර පැය 24ට පෙර ගහන්න ඕනේ කියන ඉන්ජෙක්ෂන් එක මේ පෞද්ගලික රෝහලෙන් කරගන්න කියලා කිව්වා. පැය 24ක කතාව අපි දැනගත්තේ පසුවයි. ඒක විපරම් කරගෙන යනකොට ඒක ඇඩ්මිට් වෙලා ගහන්නේ වෛද්‍යවරුගේ අධීක්ෂණය යටතේ සේලයින් එකක් කියවා. මේ සියල්ල කරන්න නම් ඉන්ජෙක්ෂන් වැඩේට පමණක් ලක්ෂ 3කට වැඩිය යනවා කියලා කිව්වා. අන්තිමටම සියලු කරුණු සොයාගෙන යාමේදී මේ ඉන්ජෙක්ෂන් එකේ බිල රුපියල් 650යි. මේ 650ක ඉන්ජෙක්ෂන් එක ගහන්න තමයි මේ පෞද්ගලික රෝහල ලක්ෂ 3කට වඩා අය කරන්නේ. හිතා ගන්නකෝ මෙයාලගේ වැඩ. මේ ලොකු ප්‍රශ්න දෙකක් පැන නගිනවා. පළවෙනි කාරණය, ජාතික රෝහලේ ඇයි මේ ඉන්ජෙක්ෂන් එක නොගැහුවේ? ඒකට යන වියදම රුපියල් 650 නම් ඒක අපිට උනත් අරගෙන දෙන්න තිබුණා. දෙවැනි කාරණේ, මේ නියම කළ ඉන්ජෙක්ෂන් එක පැය 24කට පෙර ගහන්න ඕනේ නම් මේ පෞද්ගලික වෛද්‍යවරයා පෞද්ගලික රෝහලෙන් ඉන්ජෙක්ෂන් එක ගහන්න කිව්වේ ඇයි? මේක සම්බන්ධව පරීක්ෂණයක් අපි ඉල්ලන්නේ. මොකද අපි ගාව සියලුම ඩොකියුමන්ට්ස් තියෙනවා. මම මේක ලීවේ ඔබලාටත් මේ වැඩේ වෙයි කියලා. මේක රටම දැනගත යුතු කාරණාවක්. DMT දිසානායකගේ ලිපියක් මගින් තමයි මේ වීඩියෝව සකස් කරලා තියෙන්නේ. කෙසේ වෙතත් ආසිරි රෝහල් ජාම්ලයේ හිමි සොෆ්ට්ලොජික් අධිපති කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අශෝක් පත්‍රගේ මහතා ඇතුළු ආසිරි පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලය තමන්ට එරෙහිව නිකුත් කර තිබූ වරන්තුවක් ආපසු කැඳවන ලෙස ඉල්ලමින් අද 26 වන දින මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා. නේවාසික රෝගියෙකු සඳහා නියමිත මිලට වඩා වැඩි මිලකට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මාලිගා කන්ද මහේස්ත්‍රාත් අනිතා රෝෂිනී පෙරේරා මහත්මිය විසින් ඊයේ එනම් 25 වන දින මෙම අධ්‍යක්ෂක මණ්ඩලය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරන්තු නිකුත් කරනු ලැබුවා. මෙලෙස වරන්තු නිකුත් කරුණේ ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයන් වන අශෝක් පත්‍රගේ මහතා ඇතුළු අධ්‍යක්ෂකවරුන් 8 දෙනෙකු සිය නීතිඥයන් මාර්ගයෙන් අද දින අධිකරණයට බාර වුණා. ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත උල්ලංඝනය කරමින් ඖෂධ වර්ග 11කට වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාළ රෝහල වරද පිළිගැනීමෙන් අනතුරුව අධ්‍යක්ෂක මණ්ඩලයට අධිකරණයේ පෙනී සිටින ලෙස නිකුත් කර තිබූ නියෝගයක් නොසලකා හැරීම මෙම වරෙන්තු නිකුත් කිරීමට මුල් වුණා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මහත්මිය අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම වාරන්තු නියෝගය නිකුත් කර තිබුණා. අංක 52යි 624 ඇලයිරක් 23 යටතේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ විභාග වන මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ආර්.සී.සී. මෙඩිකල් රෝහල සහ එහි අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන් වන විශාල් බාලි, අශෝක් පතරගේ, අන්කූර් නාන්ද්, තදානි, කරුණාමණි මංජුල ප්‍රසන්න, සුදර්ශන් අහංගම, ගාදියා ලොකුගේ, හැරිස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරිෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න සහ ඩී.බී. සඳතිසරු නම් කර තිබෙනවා. විත්තිකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජීවන්ත ජයතිලක මහතා පෙනී සිටියා. කෙසේ වෙතත් ඉන්දිය ජාතිකයෙකු වන විශාල් බාලි නැමැති අධ්‍යක්ෂකවරයා වෙත නිසි පරිදි රිසීතා බාර දී නොතිබූ බැවින් මීළඟ නඩු දිනේදී අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරිය ඔහුට නියෝග කරනු ලැබුවා. යාළුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.